අයියෝ මොකක්ද අපෝයි කරගත්තේ මහවැලි ජලාශය වගේ කවුද කඩු සැරිඳුනේ අනේ අනු මේකට සෙක්සස් මේ වගේ කෝරියල්මයි මට සෙට් වෙන්නේ මොකදින් දැන් තෙමෙතෙම මෙතනලා ඉන්නේ අන්න අරගෙටලා ඉන්නේ මම මේක හදරකම් අනේ මගේ ෂූස් ජරා වෙනවනේ ෂූස් ජරා වෙනවද කියන්න එපා ළමයෝ ඉතින් තාත් මේ සාරතේ තියෙන නිලුම් මල් වල විශේෂත්වයක් දන්නවා. ඕකේ. ඉන්න මම ඔයාලට ප්‍රායෝගිකව මේක තේරුම් කරලා දෙන්න. නිලුම් මලේ පාරිශුද්ධතාවයේ කෙසේද යත් ඒ මඩ සහිත ජලයේ උපත ලැබුවත් මඩේ යාන්තමින්වත් නොගැටි පවිත්‍රව පවතිනවා. ආන්නේ වගේ තමයි තාදී කෑනු ළමයිනුත්. පරිස්සමෙන් අන්න හරි. එතකොට මහා කවි කාලිදාස තමන්ගේ සාහිත්‍ය නිර්මාණවලදී නෙළුම් මල විචිත්‍රවත් කාන්තාවකට සමාන කරලා තියෙන බව ඔයාලා දෙන දන්නවද? දන්නවද? දන්නේ නැහනේ. කමක්. මොකද පාර්වතී නෙළුම් මලක් වුණාට මේ වගේ පරණ එරගෙන කවි කියන කාලිදාසට බය නැහනේ. ඕ ගෝඩ් අනු ගන්න තාදියෝ ගොඩට. අපෝ මඩ පොඩ්ඩක්වත් ගෑවෙන්න බැරි කාටුස්. අනු දුවානම් මේ ඉන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්න. මට මේ දෙන්නව නැතුවම බෑ. ඒ වුණාට මේ දෙන්නට මේ දෙන්නව පේන්න බෑ. ඇස් දිලිසෙන හිනාවකින්දලා ඇස් රතු වෙන කඳුලකට යනකන් රණ්ඩු කරන්න මේ දෙන්නට තියෙන විශේෂ හැකියාවක්. අපිව හොඳටම අඳුරන අපි නොකියන දේවල් පවා ඇහෙන යාළුකම් ජීවිතේට ලැබෙන්නේ එකපාරයි. ඒ යාළුකම් තමයි අපිට හුස්ම ගන්න හයියක් වෙන්නේ. හැම දෙම අතෑරලා දාන්න හිතන වෙලාවට අපිව තදින් අල්ලගන්නේ. ඉතින් මම මේ කියන්න යන්නේ අපේ යාළුකමේ ආදර කතාව.
කවුදනේ අර අච්චරයෙන් ෆෝන් එකක් ඔන් කරගෙන හිටියා හෝල් එක ඇතුලේ? බේසික් එතික්ස්. හෙලෝ අපච්චි අනේ අපච්චි ප්ලීස් එයාට කියන මාව නම් හොයාගෙන ඉන්න එපා කියලා මට නම් මීට යන්න බෑ. අනේ මට බෑ. මං අපච්චිව බලන්න සැටර්ඩේ එන්නම්. අපි එතකොට කතා කරගමු. ඕකේ. බයි. හෙට මං වැඩ. මෙයා මට මෙහෙ එන්න කියලා මෙයා වැඩ. අනේ මේ දැන් මේ ආවෙම මහවම් බලන්න නේ කන් ඉන්න බොරු කියන්නේ නැතෝ. ඔය ආවේ අර කම්. මේ ඔයාව බලා ගන්න මං හැන්සම් බොයි කෙනෙක්ව සයින් කරලා තියෙන්නේ. He will take you anywhere you want. ඇයි මෙයාට වැඩ නැද්ද? නෑ. අනේ වේ මං ගොඩාක් විසි පුද්ගලෙක්. මට ගොඩාක් වැඩ තියෙනවා. මං නැතුව මගේ ඔෆිස් එකේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. කවුරුත් මනස වැඩ පාඩු කරගන්න ඕනේ නෑ. කඩුස්සි. අනේ මේ අනුත් මට කඩුස්සි කියන්නේ එන්නපා. කඩුස්සි. Stop Helio. Hi Anuj. Here listen. මම තාදිට ප්‍රොමිස් කරා ආව ද ගෝල්ෆ් ෆේස් එකක් යන්න. නෑ අනේ හදිසි මීටින් එකක් වැටලා I won't be able to make it. Yeah. Can you take her? පාවනේ චුට්ටක් එක්ක යන්න ඇවිල්ලා. Thank you. Bye. Sorry Anuj. මං කිව්වා සාරට කැන්සල් කරමු කියලා. But thanks for coming. ඒකට කමක් නැහැ. මට අවශ්‍යද කොහොමත් කරන්න දෙයක් නැතුව හිටියේ. කෙටින්. අනුත් ආදරය කරලා තියෙනවද? තියෙනවා. ඉතින් එච්චරයි. ඔයා ආදරය කරලා තියෙනවද? දෙපාරක්. හැබැයි වැඩේම හිතට දුන්නේ දෙවනි පාර. එතකොට පළවෙනි පාර? මං යාට ආදරය කළා කියලා එයා දන්නව නැතුව ඇති. තාදී? ඇයි මොකද? මේක හරි සරයි අනුත්. දාදී චොක් හැදෙන්න. ඔයාගේ ෆේවරිට්. මතකයිනේ. Thank you අනු. මං අනු කිව්ව වගේ මොන ෂොක් කරන විදියට. ඒක හරි cute. ඔයා රටේ ඉද්දි මොනවද වැඩිපුරම මිස් වෙන්නේ? තාත්තවද? මාව. ඔයා කොහොමද අම්මයි තාත්තයි නැති වුණ එක දරාගත්තේ? මට ඉතින් කොහොමද දරාගෙන පුරුදු වෙන්නේ? අපේ මල්ලිගෙන් තමයි මට වැඩිපුරම දුක. එයාට තාමත් අම්මයි තාත්තයි ගොඩාක් මිස් වෙනවා.
ඒක මහ පුදුම දරා ගැනීම. ඒක තමයි මට කරන්න අමාරුම. දරා ගන්න එක. මිනිස්සුන්ට ජීවිතේ වටිනම දේවල් එකම දිගට අහිමි වෙනකොට මිනිස්සු දරා ගන්න පුරුදු වෙනවා. ඔයා නිකන් කතා කරන්නේ. ඔයාලා දරා ගැනීමකට PhD එකක් තියෙනවා වගේ. No reply from Sarah. මං හිතන්නේ බිසි ඇති. අපි මෙහෙම කරමු. අපි මොන හරි කාලා මං ඔයාගෙන ඩ්‍රොප් කරන්න. අනේ පොඩි පොඩි ඒවා කාලා දැන් බඩ පිරීලා. කොෆි එක විතරක් ඇති. ෂුවර්? යා. ඇයි යනෝ ඔයා අහන්නේ නැත්නම් අඩුම තරමේ මගේ හිතේ රිදලාද කියලාව? ඒ මාර තවත් තව රිද්දන්න ඕනේ නැති නිසා. පිස්සු. ඔයා දන්නවද? අපිට ඉන්න ඕනේ අපේ හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් කෙනෙක්. ඒ දේවල් අහගෙන ඉන්න කැමති කෙනෙක්. ඒක හොඳ තෙරපි එකක්. නේ? Sarah is not coming. අපි යමු. යා. මේ? අර සචිනි නේද? අර මාග්‍රට් අනේ? මාග්‍රට්? අයියනේ අර අපේ 11C ක්ලාස් එකේ හිටිය හැම වෙලෙම කෑ ගහන චැටර් බොක්ස් එක මෝ මාරම් වාතයක්. චැටර් බොක්ස් එකක්? දැක්කොත් නම් ඉවරයි. මාග්‍රට්! මාග්‍රට්! Hi. Sudhot. Hi. What are you doing? Hey. හායි තාදී කොහොමද? ඔයාට කියන්න සචි ඉස්කෝලේ කාලේ මොන හරි දෙයක් මතක් කරොත් තාදි මතක් කරන්නෙම ඔයාව. අනේ such a sweetheart. දැන් ඔයා මොකද මෙතන? මට හරි වැඩේ නුනේ ටැක්සි එකක් ගෙනකන් ආනේ ටැක්සි එකක් දැක්කොත් මේ මෙහෙම කරමු. අපිත් දැන් යනවා. අපිට පුළුවන් ඩ්‍රොප් කරන්න. Are you serious? Are you serious? ඉගෙන යන්නේ. තාදි මේ තාදි මගේ පොඩ්ඩක් කොළුවර දෙනවා කියලා. පාඩ ගන්න පුළුවන්ද කායිද? Thank you dear. මේ ඔයාලගේ නිසා. Thank you. ඩාලින් මේ පොඩ කහන්නකෝ. ආගේ මේ ට්‍රැෂර් එකක් වගේ කතා කරන්න බෑ වගේ. ආට පුළුවන් ද පොඩි උදව්වක් කරන්න. මෙයාට රැඩ් ඩ්‍රයිව් කරද්දි නින්ද යනවා. පුළුවන් නම් මෙහත් එක්ක යන ගමන් පොඩක් කතා කරලා යන්න පුළුවන්. හරි හරි මම කතා කරා. අනේ thank you darling. යනවනේ ඊට කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? Excuse me sir. මගේ ෆෝනේ බැටරි බෑලා මැප් එක ගියානේ. හරි ඔහොම තලවදුරට යන්නකෝ. අනුත් ඔයා මොකද්ද කියන්න ගියේ? මට ඔයා යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. සර් ඉස්සරහන්දී වමටද? ඉස්සරහින් වමට දාලා ආයෙ දකුණට දාලා ඔයා කිලෝමීටර් දෙකක් විතර කෙලින්ම යන්න කතා කරන්නවත් එපා. යන්න පුළුවන් නම් මැප් වැඩක් නැහැනේ මං එනම් සර්වර් අරන් යන්නේ ඉතින් නේ ඔන්න නතර කරන උතරින් සර් වයිස් ස්ටාර් දාන්න අමතක කරන්න එපා වයිස් ස්ටාර්
කරන්න වෙන කෙල්ලෙක් හම්බුනේ නැද්ද කවේ? ප්ලීස්. මේ වැඩ වෙන කෙල්ලෙක් නම් කරන්න එපා ඔයා. හෙලෝ. මම කවින් නෙවෙයි ශවින්. You are mistaken. Mistake. ඔව් මට වැරදුනා තමයි තමසගේ මොනසෙක් විශ්වාස කරපු එක. අනුත්? Are you with her? කවින්. What's this? මොකද්ද මේ? මොකද්ද කියලා අහන්නේ? ඔය ලැජ්ජාවට මේ වගේ වැඩ කරන්නේ. Is she mad or something? නිකන් ඇවිල්ලා මිනිස්සුන්ට ගහලා. මචං කවුද මේ? මං කියන්නේ මචං පොඩ ආපන්කො මේ හරි තාලි හරි ඔයා ඔයාව දන්නේ නැහැ. තර්ඩ් ක්ලාස් වැඩ කරලා මෙතන මම දැන් කවුද කියලා අහනවා. ඔයාව දන්නේ නැහැ. මොකද්ද මේ? අන්නකෝ දැන් ඇති මචං I will explain huh? මේ හැම දෙයක්ම උනේ මගේ වැරද්දෙන්. මම තමයි ෆේක් account එකෙන් මත් එක chat කළේ තාදී. මොකද්ද කියන්නේ? ඔව් තාදී. මං හිතුවේ නෑ ඔයා මාත් එක්ක කතා කරයි කියලා. තාදී. Adi, can you just stop? Just stop! ටීෂන් කතාවද? තමයි සරි. හොසන්නේ. ආගේ නම කියන්න. ආට මොකද උනේ නම කියන්න ආගේ? තාදි. මොකද උනේ තාදි වාට? මතක නැහැ. මොකද මතක නැහැ. කොහොමද දැන් වාට මොකද තියෙන අපහසුව? නෑ නම කියන්න පුළුවන්. Adi. Sarah. Don't worry, everything's fine now, okay? මට මොකද මතක නැහැ. It's okay. It's okay. Shavin හිටියේ නැත්නම් මල්ලිගේ වැඩකට අනුත් ආදේශෙම කළාම යන්න වෙලාලු.
The number you are trying to call is currently not reachable. Please try again later. අනුද් 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 ඇයි ඔය කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තේ මම අර කී පාරක් ගත්තද ඔර මොකද්ද වෙලා තියෙන්නේ අනුද් just check your phone see how many calls Sarah, I just want some space. මොකද්ද ස්පේස් ඕනේ කියන්නේ අනුද් can you stop අනුද් අනුද් මට කතා කරන්න ඕ මොකද්ද මේ කරන්නේ අනුද් මොකද අර මේ වෙලා තියෙන්නේ මොකද මේ ස්පේස් ඕනේ කියන්නේ can you answer what do you mean you want space මම කොච්චර ආවෙනෙන් ඉඳලා තියෙනවද අනුද් මමගේ හැම දෙයක්ම අතක ෂෙයා කරගෙන තියෙනවා what is wrong with you why can't you talk to me I don't want to allow to මාව ලං කරගන්නයි ඕනෝ නම් මාව ඇත් කරන්නයි මම කවුරු කියලාද හිතාගෙන ඉන්නේ අනුත් මොකක්ද අර කරපු වැරද්ද ඔය අපට හේතුවක් කියනකම මම මෙතන යන්නේ හැදුවේ තාතිමට අක්නමැති වෙයි කියල තිබුණ බයිනිසයි සාර හැබැම මැම් වෙලේ මුස්සා කරේ යාගේ සතුට වෙනෙන් මම අයින් වෙලාරයාගේ හිතාදලයාව සතුරෙන් තියන්න ඒකම ෆේකවුන්ටක් හැදුවේ ජෝකයට කියලා යට කිවේ මම හිතුව නෑ මේක මෙච්චට දුරදිගහ කියලා මන්දාතරි ගොඩක් ආදරය කරනු ඇයි මෙච්චරකල් මට මේ දෙවා කිවේ නැත්තේ It's okay. ඇයි තාදී ඇක්සිඩන්ට් වුණු වෙලාවේ එයාව හොස්පිටල් එකට බලන්නවත් ආවේ නැත්තේ? තාදී පවුනේ. මම ආරංචි වුණ ගම ෂවින්ට කිව්වා. තාදිට ෂවින් ඉන්නවා. ඒ වුණාට මේ හැම දෙයක්ම තාදිට කියන්න ඕනේ. For what? සහරා තාදි සෙටල් වුණදින් ශවින් හොඳ කොල්ලෙක් අනික ආදරය කරන දෙන්නෙක් මැද්දර යන්න තරම් මං එහෙම හිතප්ප බව නැති මනුස්සෙක් නෙවෙයි සාරා තාදි hates me
Hey. Hey. Hey, Sarah. It's okay. It's okay. පිට උපමාවන්නේ Hello, where are you? Okay, come soon, okay? සාරා ආන්ටි අනුරාධපුරයේ ගිය ගමන් ඔයා කාටද මේ හදිස්සියම ඩිනර් හොස්ට් කරන්නේ? ඔයා නොදන්න අය නෙවෙයි. ස්කූල් ෆ්‍රෙන්ඩ්ස් නේද? Okay. තාදී බලන්නකෝ. ඔයා? හරි නරකයි. Surprise. කිව්වත් නෑ. That's me. Thank you. Hello. Hi. Hi. Thank you. එයාද ඔයාගේ ස්කූල් ෆ්‍රෙන්ඩ්? ඉන්න මම බලන්න. ලස්සනයි මේ ෆ්ලවර්ස්. මම්මයි ගිහලා කඩාගෙන ආවා මේවා. හා? දුකවා අචා Shalis. ඒක මම බලන්නද? I'll get it. හැමදාම කියන්න ඕන දෙයක් ජීවිතේ මට දෙන්නේ 104ක බැටරි එකක් තියෙන ෆෝන් එක විනාඩි දෙකක්. අනු දැන් හැමදේම වචන කරන්න අමාරු නම් මට මේක කියන්න ඕන. මට පාරක් ආදරය කරලා තියෙනවා කියලා කිව්වට මතකද? ඒ දෙපාර මං ආදරය කරලා තියෙනවාට අනු ස්කෝලේ යන කාලේ එක බෙන්ච් එකේ වාඩි වෙලා පෑනෙන් ඇද පිරකඩ රණ්ඩු වෙන කාලේ මං කාටවත් නොකිය හිතෙන් විතරක් ආදරය කළේ ඔයාට. ඊට අවුරුදු ගානකට පස්සේ මං ආදරය කරලා තියෙන්නේ කවින් කියන නම තියෙන ඔයාට. මේ පාර වෙලාවේ අවුරුදු ගානකින් පස්සේ ආව අපහු දැක්කම ඉස්කෝලේ කාටත් වඩා ආදරෙන් මම ගෙලා ගිහිද්දී ඉස්සර මගේ හිතේ ඇතිලා මගේ ඇල්ලගේ ආදරය ආයෙත් මට දැනෙන්න පටන් ගත්තා. ඒත් ඒක ඔයාට කියන්න කලින් මගේ හදවත බෙදලා දැම්මා. ඔයා කරපු දේට ඔයාට හේතුවක් ඇති. ඒත් ඒක මම ගොඩාක් දෙව්වා. ගොඩාක්. ඔයාත් එක්ක තරහ ගන්න ඕන නම් කොයිද කරන්න ඕන නම් මට කරන්න බැරි වුණා. මේ මොඩ හිත කොහෙන් හරි හොයාගන්න ඔයාට බැඳෙන්න හේතුවක්මයි. නමුත් මේක මට හරි අමාරුයි. ඔයාව දැක දැක ඔයාට ආදරය කර කර පුරුවකින් මවර වට ගන්න මට බෑ අනොත්. මට හීල් වෙන්න කාලේ වනේ.
මට මාව තේරුම් ගන්න නිදහසක් ඕනේ. ඒ නිසා මේ හැම දෙයකින් මට ඈත් වෙන්න ඕනේ. ඒත් මගේ මේ හිතේ තියෙන දේවල්ට කවදාවත් නොකියුව කියන පසුතැවීම මගේ ජීවිතේට බර වැඩි. ඒකයි මම මේක ඔයාට එවන්නේ. Take care අනුත්. නවතින්න.
පුදුම දෙයක්. වෙලාවකට හිත සනසනවා. තවත් වෙලාවකට හිතවනවා. ආදරය ගැන හැම මතකයක්ම හිතේ ලස්සනම තැනක රැඳෙනවා. ආදරය ඇත්තටම මොන වගේද කියලා හරියට මතක කරගන්න මම දන්නේ නැහැ. ඒ වුණත් යාළුකම් වෙනුවෙන් ආදරය පවා පරිත්‍යාග කරන එකේ තෘප්තිය මොන වගේද කියලා මම දැන් දන්නවා. ඉතින් මම සාරා මේ අපේ යාළුකමේ විසල් ආදර කතාව.